ඇද්දේ ගම කියලා ගමක් තිබ්බ පුතේ මහා සාගරයෙන් මහ මුහුදෙන් වට වෙලා. ගෙවල් 10ක් විතර තියෙන ගමක්. නියමයි රොටියක් කාලා තේ එකක් බොන එක, පොල් කට්ටයක්, බෙලි මල් එකක් බොන එක, මැටි බිමක නිදා ගන්න එක, වරිච්චි බිත්තියක් විවේක ගන්න එක, ගඟක් ගහක් ඇලක් දොලක් ගාව නිදහසේ ඉන්න එක. ඒතර අපි දකින්නේ ගම අර ක්ෂණිකව తాවකාලිකව ගිහිල්ලා එන සුන්දර තැනක් විදිහට. ඇත්තටම පිටිසර දුෂ්කරපද ජීවිතවල ඒ කියන සුඛිත මුදිත බව නැත. ඒ කියන පහසුකම් ටිකනේ ඉඳලා කෙනෙකුට ගිහින් කලාතුරකින් ගලේ පුච්චන රොටියක් කාලා එන එක කමක් නැහැ. හැබැයි ජීවිත කාලෙම රොටි කන මිනිස්සුන්ට අනේ බත් ඇටයක් කන්නේ කවදාද? කොහෙන් හරි හොඳ කෑම වේලක්, සුඛෝපභෝගී වාහනයක්, පාරක්, පහසුකම් ඒවා ඔවුන්ගේ සිහින මේ කියන ගමේ පුතේ දුෂ්කරතා වලින් පිරිච්ච ගමක්. පුහු ආටෝප වලින් ගස් වලින් වට වෙච්ච හෙවණට යට වෙච්ච එහෙම තැනක තියෙන මේ සුන්දර වටපිටාවක නියමයි ජීවිතේ විඳින්න කියලා එහෙම බොරු ආටෝප ලිව්වේ නෑ. ලෙනාඩ් වුල්ෆ් මහත්මයා රචනා කරන්නේ බැද්දේ ගම ඇතුලේ සැබෑ ගමක ඇත්තම කතාව. පාසලක් තියෙනවා. පාසලක් නෑ කියන්නෙම සාක්ෂරතාවය ඇත්තෙම නෑ. මේ ගමට පන්සලක් නෑ කියන්නේ මේ මිනිස්සු මිත්‍යාවේ ගිලිලා ඉන්නේ. එහෙම කියවීමක් නැති වුනහම ඒ මිනිස්සු මිත්‍යාවේ ගිලෙනවා. ගූඪ මූඪ গুপ্ত සංකල්ප පස්සේ Tamanගේ ජීවිතේ කැප කරනවා. මේ ගමට රෝහලක් නෑ කියන්නේ මිනිස්සු අකාලයේ මිය යනවා. මිනිස්සුන්ගේ මුළු ලෝකෙම උනේ ගම්මානය. එතකොට සිලිඳු සහ ඩිංගිහාමිගේ විවාහ දරුවන් දෙදෙනෙක් ලැබෙනවා. කියන්නේ බලාගත්තුවත බලාගෙන ඉන්න මහා গুপ্ত චරිතය. වචන 10කට වැඩිය කතා කරන්නේ නැති සත්ව ගති තියෙන. පොතේ යෝග සඳහන් වෙන්නේ ඔහු නිදන්නේ ඇස් අරගෙන කියලා. යක්ෂ ආවේශයක් තියෙනවා. ඒ නිසා මේ ගමට දැන් හැදෙනවා උණසන්නිපාත. හින්නිහාමිටත් මොකද කරන්නේ? ගල් ගහලා මරනවා. පුංචි මැණික යාට විතරයි මැණික් කෑල්ලක් දැම්මේ. අනිත් ඔක්කොටම හින්නිහාමිලානේ හාමිලා අප්පුලාලලා ඉන්නේ. හැබැයි ඔයාට ਵਿਚාරයක් ලියන්න එනවා. මැණිකාගේ චරිතය ඇසුරෙන් මේ කියමන තහවුරු කරන්න. සුපර්වයිසර්කම. ගිහලා හැම කුඹුරක්ම හැම හේනක්ම අධීක්ෂණය කරන්න. ඇයි වැඩිපුර වෙලාවක් ගෙදර රඳවන්න නැතුව පිටට යවන්න. එතකොට පුංචි මැණික වල්ල ගන්න පුළුවන් කිලය බලය පුතේ මේක ධනවාදයේ සහ දිලිඳුකම අතර තියෙන ගැටලුවක්. සමාජ පන්ති නියෝජනය කරන කතාවක්. යමක් කමක් තියෙන කෙනා ඇති හැකි අය නැති බැරි මිනිසුන් පාගාගෙන සිටින කතාවක්. ඒ වචන ඔයා අහුල ගන්න. ඒ වචන හොරකම් කරන්න. මේ තමන්ගේ අරමුණ ඉටු කරගන්න ලොකු මිනිස්සුන්ට ඕන වුණාම පොඩි මිනිස්සයව මොනවා හරි විපතකට ඇදලා දාන එක එදා ඉඳලා තිබිලා තියෙනවා. ධනවාදය, ඇති හැකිකම, නීතිය සියල්ලම වුන් සන්තකයේ තිබිලා නැති බැරි මිනිහට දුප්පත් මිනිස්සයාට ඒක කිසිම පිහිටක් ලැබෙන්නේ නැති වෙන විදිහේ වැඩ අතීතයේ පටන්ම කරලා තියෙනවා. ඒ කියන්නේ නීතිය අවභාවිත කරලා තියෙනවා. මේ අකුරු ශාස්ත්‍රයක් දන්නේ නැතුව ගමකට කොටු වෙලා ගිහින් මිනිස්සු අර උසාවියට ගිහිල්ලා හැම එකටම නිහඬ වෙලා ඉන්න මොන නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියන්නේ මේ මිනිස්සු දන්නේ නැහැ මොකද උනේ කියලා. උත්තර දෙන්න විදිහක් නැහැ. ඒවට තෝල්කයෝ නැහැ. කතා කරන්න දන්නේ නැහැ. තැලෙන මිනිහා තැලිලම පහතට දුකටපත් වෙනවා. ඒ වේදනාව ඒ ඇරියස් එක හිතේ තියෙනවා. අනෙක් පැත්තෙන් දැන් බබුන් අප්පු හිරේට යව බබුන් කියන්නේ පුතේ දේහධාරී හැඩිදැඩි පුද්ගලයෙක්. රෝහ පරිණාහ දේහයෙන් සමන්විත කෙනෙක්. හරි තමා උසස් කොට අනේකා පහත් කොට සලකන එක ධනවාදයේ විසින් නිර්ධනයන්ව තලන එක ඒ කාලේ ඉඳන් තිබුණා. වෙඩි තියලා මරනවා කවුද? සිලිඳු විසින්. වෙඩි තියම්මම යනවා ප්‍රනාන්දු මුදලාලි ඉන්න එහා පැත්තේ ගෙදරට. එයාටත් වෙඩි තියලා මරනවා. අදුකාර දිදී බලන් ඉන්නවනේ නෑ. හරිම දුකෙන් හැඬු කඳුලින් Tamanගේ ආදරණීය ස්වාමියාගේ නැවත පැමිණීම පුනරාගමනයේ අපේක්ෂාවෙන් ඇය නිවසට වී බලා සිටින සැබෑ පතිනියක්. ප්‍රිය සෙනෙහස තියෙන ආදරණීය දුවනියක්. පුතේ ගම ඕනම කෙනෙක් දියුණු වෙන්න එපයි. පුද්ගලයෙක් වේවා ගමක් වේවා නගරයක් මේක එහෙම නෙමෙයි. ටික කැලේ විසින් ගිල ගන්නවා. මානව සම්පත ටික රෝග විසින් හෝ ස්වභාව ධර්මයා විසින් හෝ උණුන් අතර තියෙන අඩදබර විසින් හෝ මරා ගන්නවා. කතාවක රචකයා විසින් චරිත ඇතුළට බහිනවා. චරිතයක් විසින් නියෝජනය කරනවා සමාජයට ලොකු පණිවිඩයක් දෙන්න. දැන් AP ගුණරත්න බැහැලා ඉන්නේ කොහෙටද? පුංචි මැණිකගේ චරිතය ඇතුළට. හරි කොහොමද එහෙම උනේ කියලා අහන්න එපා. පුංචි මැණිකගේ චරිතය ඇතුළට බැහැලා නේ කියන්නේ. ඒ කියන්නේ ඇය නිකටට අත තියාගෙන බලාගත්වනම බලාගෙන කල්පනා කරමින් ඉන්නේ. පුතේ ඒ කල්පනා කරමින් සිටිනවා කියන එක ඇතුලේ ඇයගේ හිතේ කැකෑරෙන ප්‍රශ්න ගොඩ ඇයට කොයිතරම් දුකක් වේදනාවක් සන්තාපයක් හඳුලක් Tamanගේ හදවතට දැනෙනවද කියන හැඟීම ඒ වචන ඇතුලේ තියෙනවා. නවකතාවක චරිතාභ්‍යන්තරයේ විමසන්නේ එහෙමයි. වනයට බිලිවීම. ඒකට ගොදුරු වෙනවා කියන එකයි. වනබත් වීම කියන්නේ බිලිවීම. උප්පැන්න නෑ, බර්ත්ඩේ නෑ, ඒව නෑනේ. හරියටම උපන්දිනේට විශ් කරන ඒවා නෑ. අවුරුදු 50ක් විතර වෙනවා. අනෙක් පැත්තෙන් තමන්ගේ පවුලේ උන් ටික ගිහිල්ලා හිරබත් කනවා. ඒ වේදනාව කියා ගන්න කෙනෙක් නෑ, අහන්න කෙනෙක් නෑ. ඒ නැතිකම බැරිකම නිසා අර වයසට වඩා දැන් දුකටපත් වෙනවා. දාගන්න පුතේ දෙන්න ටිකක්. මේ කතාවේ මේ චරිතය ඇතුලේ කරලිනා හාමිගේ සිරුර පෙන්නන එකෙන් කියන්නේ ඒ ගමේ තියෙන දුෂ්කරතාවය බැරිකම නැතිකම. මොකද්ද කියන්නේ පුතේ අවුරුදු 30යි කියන්නේ 50ක පෙනුම තියෙනවා. දැන් හිතන්නකෝ. නගරේ නම් මොකද වෙන්නේ? අවුරුදු 50යි කියන්නේ
25ක 30ක පෙනුම තමයි ගන්න උත්සාහ කරන්නේ. අම්මයි දුවයි අක්කයි නංගි වගේ පේන තරමට තමයි කැමති. හැබැයි ඔයාගේ ਵਿਚාරයක දාන්න පුළුවන් බැද්දේගම පරිසරය ඇතුලේ තිබුණු දුක කඳුල වේදනාව කර්ලිනාහාමිගේ චරිතය තුලින් පාඨකයාට පෙන්වා දීමට කතුවරයා පැහැදිලි උත්සාහයක යෙදී ඇත. ඒ අතිශය සාර්ථකයි. කෙසේද යත් මේ ගම්බල ගැහැණු වයස 30 දී 50ක වයස පේන. අවුරුදු 30ක් වෙනකොට 50ක වයස පේනවා. දැන් කියනවා කර්ලිනාහාමි 80න් 90ට 90න් 100ට ළඟද කියලා කීම උගහටය. නිරිත දිග මෝසම් මැයි සිට ජුනි ජූලි වගේ අගෝස්තු වෙනකන් තියෙන මේ කාලේ තියෙන පුතේ නිරිත දිග මෝසම්. එතකොට මේ රටේ මේ ප්‍රදේශයට වහිනවා. ඊසාන දිග මෝසම ආවහම මේ නැගෙනහිර පැත්තට වහිනවා. නිකන් හිතන්න මේ උතුරයි මේ පැත්තෙන් තියෙන මේ දකුණේ කෙළවර ටිකයි මේ ටිකටයි මොකද වෙන්නේ? ඒක ශුෂ්ක කලාපයක්. ග්‍රීෂ්මය. අධික අවුරස්නිය. එනිසා මේ ග්‍රීෂ්මය ස්වභාව ධර්මයේ විසිනුත් ඒ මිනිස්සුන්ව පෙළනවා. ස්වභාව ධර්මයේ තියෙන දුක් අමාරු අපහසු තැන්වලට පවා ලක් වෙනවා. ඒක එක හේතුවක්. පීඩා විඳි ආහාර අර්බුදය හේන් ගොවිතැන් වල ප්‍රශ්න තියෙනවා. ආහාර අර්බුදය උන්ට තියෙනවා. මානසික පීඩනය පුතේ මදි නොකියන්න තියෙනවා. ඇති වෙන්න තියෙනවා. ඇයි? නීති වලින් දන්නේ නැති පළහිලව් වල පැටලිලා තමන්ගේ පවුලේ මිනිස්සු ගිහිලා හිරබත් කනවා. අනෙක් පැත්තෙන් gedara තියෙන මේ කායික පීඩනයත් ආහාර නැතිකමත් මේ කිසිම තොරතුරක් දැනගන්න විදිහක් නැති උහේ තනි වෙච්ච ළිඳේ ගෙම්බෝ වගේ කිසිම ලෝකයක් පිළිබඳ විවෘත නැති ඒ গুপ্ত චරිත මානසිකව සැබවින්ම පීඩා විඳිනවා. ඒ අදහස් ඔයාගේ ਵਿਚාරය ඇතුලේ තියෙන්න ඕනේ. ඒ හර කොටස නැති වුනහම ඒ ගහේ ශක්තිය නැති වෙලා යනවා. ඒ හා සමානයි අන්න කතුවරයා උපමා යොදාගෙන තියෙනවා. මේ ගමෙහි තියෙන දුෂ්කර බව පෙන්වා දීමට එම චරිත ස්වරූප පාඨකයාට මනවින් සමීප කිරීමට ගැමියාට තේරෙන උපමා භාවිත කර තිබීම මෙහිදී පෙන්වා දිය හැක මොනවද? පුතේ ශරීරයේ නැමිලා ඇඹරිලා චිත්ත රූපමවන කතන විලාස. චිත්ත රූපමවනවා කියන්නේ සිතට ඒ චරිතය අපිට මැවිලා පේනවා. ඒත් ඔච්චරයි නේද? ඔය කොහොම කිව්වත් අපි මොකෝ කට පුම්බන් ඉන්නද? නේද? අපි කොන්දේ අමාරු හැදිලා හැරමිට්ටෙන් යනකොට මට ඕනේ නැහැ හැරමිටි මං කෙල්ල වගේ කියන්නද නෑ. මේකේ පුතේ අනික් පැත්තෙන් අපිට ලෝක ධර්මතාවත් පොඩ්ඩක් නේද? ලෙනාඩ් වුල්ෆ් මහත්මයා ජීවිතයේ තියෙන අනිත්‍ය ස්වභාවයක් තියෙනවා. ඔළුවට අදහසක් දාගන්න ජීවිතයේ තියෙන අස්තිර ස්වභාවය එමීට නවකතාව ඇතුලින් මිනිස්සුන්ට දෙනවා පාඨක ලෝකයාට දෙනවා. මේ දිරණ එක දුකටපත් වෙන එක අමාරුවේ වැටෙන එක වයසට යන එක උරුම ධර්මතා. ඇස් බැහැලා රේඛා දෙකක් මෙන් මේ ඇසුත් හරි ගිලා බැහැලා නහය තියෙනවා. කට පුතේ මෙච්චරයි. ඒක ඇතුලේ තොලුයි මූණයි එක හා සමානයි. රේඛාවක් වගේ කට කියන එක චූටි ඉරක් විතරයි. කැලෑබද ගම්වල මිනිසුන්ට ශරීරයට කලින් හිත අහිමි වෙනවලු. හිත අහිමි වෙනවා කියන්නේ පුතේ ඔවුන්ගේ ජීවිතයේ සිනහ මාත්‍රයකද උපදවා ගන්න කිසිම අවස්ථාවක් නැහැ. සිනහ මාත්‍රයකටවත් අවස්ථාවක් තැනක් නැහැ. දුකමයි කඳුලමයි ਸੰతాපයමයි පසුතැවීමමයි ලතැවීමමයි ඔවුන් සන්තකයේ තියෙන්නේ. ඒ බව තමයි මේ වචන ඇතුලේ තියෙන ගැහැණුන්ට බහුලව තියෙනවා පිරිමින්ටත් වඩා. ඇයි? ඒ ගැහැණිය පුතේ ගම්වල හේනට යන්න ඕන. පිරිමි හා සමානවම වැඩ කරන්න ඕනේ. ඒ නිසා ඔවුන්ගේ ශරීරය ගැහැණු ශරීරයකට වඩා පිරිමි ශරීර තියෙන කාන්තාවක්. ඊළඟට අවුවට පිච්චිලා ඔවුන්ගේ හැම කාල වර්ණයෙන් යුතු කළු පැහැ ගැන්විච්ච ශරීර තියෙන්නේ. ඔවුන්ගේ ස්කින් එක පාලනය කරන්න නේද? Tamanගේ ශරීරය ලස්සනට තියාගන්න කියන සිහිනයක් ඔවුන්ට නැහැ. ඊළඟට ගෙදර බත් තම්බන්න ඕන, ආහාර ටික සැමියට හදන්න ඕන. හරි ඒ සියලුම දුක්ඛ දෝමනස්යන් විඳ ගන්න ඕන ගම්වල ගැහණුන්ගේ චරිතය. ඒතර පුංචි මණිකගේ චරිතය ලියනකොට ඔයාට පුළුවන් අය හේන් ගොවිතැනටත් බබුන්ගේ වැඩ කටයුතුත් ගෙදර තමන්ගේ තාත්තා පිළිබඳවත් හොයාගෙන ඉන්නවා. මේ බැද්දේ ගම මිනිස්සු මේ විදිහට දුක් විඳට වැඩිපුරම සතුට නැතියි කියලා මේ හේන් කරලා තමන්ට කන්න ඉතුරු කරගන්න වෙන්නේ බොහොම පොඩ්ඩයි. ඉතුරු සේරම අර මං කිව්වේ ප්‍රනාන්දු මුදලාලි ඒ වගේ අයට ණය ගෙවන්න ඕන. මොකද ප්‍රනාන්දු ගෙයක්ම හදාගෙන ඉන්නවා අස්වැන්න නෙලන කාලෙට ගම ඇතුලේ. ඒ මිනිහා ඔක්කොම දන්නවා තියෙන ප්‍රමාණය. ඉතින් හේනෙන් ගෙදරට ගෙනියන්න වෙන්නේ අර මනුස්සයාට එයාගේ කොට හදනකොට තමන්ට ස්වච්ඡමයි ඉතුරු වෙන්නේ. එනවනම් තමන්ගේ සාරගර්භ පිළිතුරකට ප්‍රවේශය ගත්තාම හරි ලස්සනට ලියන්න. එංගලන්ත ජාතිකයෙකු වූ ලෙනාඩ් වුල්ෆ් මහතා විසින් ඉංග්‍රීසි බසින් රචනා කරන ලද Village in the Jungle නම් කෘතිය AP ගුණරත්නයන් විසින් සිංහලයට පරිවර්තනය කරන ලදී. මෙම ග්‍රන්ථය තුලින් අහගෙන ඉන්න හොඳට එතකොට තමන්ට කරුණු ටික වැටහෙනවා. මෙම ග්‍රන්ථය තුලින් පිටිසර ගමක පිහිටි දුක්ඛිත කඳුළු කතාව මනවින් විෂද කිරීමට කතුවරයා සමත් වී ඇත. මෙය ලංකාවේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි පිටිසර ගම්මානයක සත්‍ය කතාවකි. මුහුදෙන්
වනාන්තරයෙන් කඳු පන්තියකින් වටවුණු බාහිර ලෝකයට විවෘත නොවුණු කුඩා ගම්පියසට සීමා වුණු ගෙවල් 10කින් පමණ යුතු ගමක කතාවක් ලෙස බැද්දේ ගම හැඳින්විය හැකිය. පුතේ එහෙමයි ਵਿਚාර ලියන්නේ. හරි. ගමේ Tamanගේ නම විතරක් ලියන්න පුළුවන් එක්කෙනා ආරච්චිරාල බවට පත් වුණා කියන්නේ සාක්ෂරතාවය නොමැති බවින් ඔවුන් පීඩාවට ඒ කරුණ එහෙම ලියන්න. ඒකට උදාහරණ ඕනේ ඒ අදහස ලියන්න. මොනවද? මානසිකවත් කායිකවත් ස්වභාවිකවත් බැද්දේ ගම වැසියන් දුකට පත්වන බව කරලිනා හාමිගේ චරිතානුසාරයෙන් කතුවරයා කියා පෑමට සමත් වී ඇත. ඉගෙන ගත්තේ නැති වුනහම අනිත් එකාට වෛර කරාම ඉගෙන ගත්තේ නැතුව Tamanගේ ජීවිතේ නිකන් නිර්පරාධි ගත වුනහම මිනිසුන්ගේ ආකල්ප සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. ප්‍රනාන්දු මැරුණා. බබේ හාමිගේ නෝනා නැන්චෝ හාමි හිටියා. එයා දරුවොත් එක්ක ගියා එයාගේ පරණ ගමට. ඒගේ එහෙම කැලේටපත් වුණා. වෙදරාල හිටියා. වෙදරාල අන්තිමට ආරච්චිරාල බවටපත් වුණා. වෙදරාලත් 70 පැනලා හිටියේ. වෙදරාලත් ටික දවසකින් මැරුණා. කරලිනා හාමි හිටියා. කරලිනා හාමිත් මැරිලා ගියා. අවසානයේදී පුංචි මැනිකා විතරයි මුළු ගමටම ඉතුරුනේ. නිකන් අහගන්න මේ විනාඩියේ. පුංචි මැනිකා විතරයි ගමටම ඉතුරුනේ. හිතන්නකෝ ගමේ ඔක්කොම මැරිලා. මරන්න ඕනේ නැහැ මැරෙනවා. බබුන් හිරේ මැරෙනවා. සිලිඳු හිරේ මැරෙනවා. පුංචි මැනිකා තනි වෙනවා. පුංචි මැනිකාත් වයසට ගිහිල්ලා තනියෙන් වැඩ කරගෙන ගිහිල්ලා අවසානයේ පුංචි මැනිකා මැරෙලා යනවා. පුංචි මැනිකා මැරෙන්න ලඟ වෙනකොට මුළු කැලේම ගේලක් වටේට ඇවිල්ලි ඉවරයි. හිතන්න කැලේ භයානකයි කිව්වේ ඒකයි. ආක්‍රමණය කරගෙන ඇවිල්ලා පුංචි මැනිකාගේ ගේ විතරයි පුතේ තියුනේ. ඒකත් අවසානයේදී වනබත් වෙලා මේ ගමම වනබත් වුණු කතාවක් තමයි බැද්දේ ගම කියන්නේ. එතනින් ඉවරයි මේ ගම. ආයේ නෑ. එහෙම ගමක විනාශය, ගමක පරිහානිය, ගමක නැතිවීම, අහිමිවීම කියවෙන කතාවක්. නිකම්ම ගමක් වනබත් වුණා නෙමෙයි මිනිස්සුත් එක්ක මිනිසුන්ගේ ආකල්පත් එක්ක මිනිසුන්ගේ තියෙන නොහැදියාව, ගුණධර්ම නැතිකම, මානව සම්බන්ධතා නැතිකම ඔක්කොමත් එක්ක ඒක උනේ. හරිනේ පුතේ. ජය වේවා උඹලට. මට උත්තරේ වන්න මං ඉල්ලන්නේ එච්චරයි.